අද අපි යන්නේ සෙම්බුනාත් ස්තූපය බලන්න. සෙම්බුනාත් ස්තූපය නේපාලයේ කත්මණ්ඩු අගනුවර බටහිර දෙසට වන්නට පිහිටි කඳු මුදුනක් මත තමයි පිහිටලා තියෙන්නේ. ඒතර මේක ඊටාම අලංකාර චෛත්‍යයක්. මේක ස්තූපයක් විදිහට තමයි සලකන්නේ. මේකත් ටිබෙට් සංස්කෘතියට අනුව නිමවුණු ස්තූපයක්. අපි බලමු ඉස්සෙල්ලාම අපි මේ කත්මණ්ඩු අගනුවරේ මේ සෙම්බුනාත් ස්තූපයේ තියෙන ප්‍රදේශයට ගියාම මේක වටේ කන්ද වටේටම මේ වගේ බෙර තියෙනවා. අපිට තල්ලු කර යන්න පුළුවන්. යන හැමෝම මේ වටේ යනවා. කිලෝමීටර් 5ක් විතර තියෙනවා. අපිට ටිකක් වෙලා තිබිච්ච හින්දා අපි මේක වටේම ගියා. මෙතන මේ විශේෂත්වය යන්නේ මේක මේ ටිබෙට් සංස්කෘතියට අනුව නිර්මාණය කරපු චෛත්‍යයක්. ඉතින් සෑහෙනලා ගියා අපිට මේ වටේ යන්න. ඊට පස්සේ අපි මේ වටේ ගිහිල්ලා මේකේ මාර්ග කිහිපයක්ම තියෙනවා. මාර්ග 4ක් තියෙනවා. ඒ මාර්ග 4 එක පැති වලින් මේකට නගින්න පුළුවන්. මේ සෙම්බුනාත් ස්තූපය ගැන කතා කළොත් එහෙම මෙම ස්ථානයේ මෙම කන්ද මත ක්‍රිස්තු වර්ෂ 3 වන සියවසේ අශෝක අධිරාජ්‍යයා මෙතෙන්ට ඇවිල්ලා දේවාලයක් හැදුවා. නමුත් පසු කාලීනව විනාශ වෙලා ගින් තියෙනවා. ඊට පස්සේ ගෝපාල රාජවංශයට අනුව මානදේව රජතුමාගේ මීමුත්තා වන රුෂදේව රජතුමා විසින් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේදී මෙම ස්ථානයේ මේ චෛත්‍ය නැත්නම් ස්තූපය ආරම්භ කරලා තියෙනවා. අපි දැන් මේ චෛත්‍ය තියෙන තැනට එක පාරකින් යන ගමන් ඉන්නේ. මේ පාරවල් 4න් එක පාරක් තියෙනවා. මැදට එනකම්ම වාහනයක යන්න පුළුවන්. අපි ගියේ පයින් යන තියෙන පඩිපෙළ තියෙන පාරක. නමුත් මේ පාර ගොඩක් අමාරු නෑ. අපි බහින පල්ලයට බැස්සේ ඊසාන දිග පැත්තෙන් ඒක ගොඩක් අමාරුයි. ළඟ ස්ටෙප් තියෙන පාරක්. ඉතින් මේක 15 වන සියවසේදී මල්ල රජ වංශයේ විසින් මේක ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. ඉන්දියාවේ බුද්ධ ගයාවේ ඉඳලා ආපු ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ ආධාර සහ උපකාර ඇතිව මේ ස්ථානය 15 වන සියවසේදී ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා. එතකොට මේ නැගෙනහිර තියෙන පඩිපෙළ නැත්නම් නැගෙනහිර තියෙන පිවිසුම කත්මණ්ඩුවේ ප්‍රබල රජ දෙනෙක් කරන ප්‍රතාප මල්ල රජතුමා තමයි ඉදි කරලා තියෙන්නේ. ඊට අමතරව 2008 දී මේක විශේෂ රෙනොවේෂන් එකක් කරලා තියෙනවා. විශේෂ ප්‍රතිසංස්කරණයක් කරලා තියෙනවා. 2008 දී මේක රත්තරන් කිලෝ 20ක් විතර මේ චෛත්‍යය ආලේප කරලා තියෙනවා. ඒ සඳහා ඇමරිකාවේ විශේෂ මේ ටිබෙට් බෞද්ධයින්ගේ සංගමයක් මගින් ආධාර කරලා මෙතන රත්තරන් කිලෝ 20ක් විතර පාවිච්චි කළ මේ චෛත්‍ය ප්‍රතිසංස්කරණය කරලා තියෙනවා 2008 දී. සෙම්බු කියන එකේ තේරුම තමයි ස්වයං නැගී සිටීම කියන එක. එතකොට මෙම චෛත්‍යය වර්තමානයේ ටිබෙට් ආරාමයක්, ඒ වගේම කෞතුකාගාරයක්, ඒ වගේම පුස්තකාලයක් වගේ පිටලා තියෙනවා. ඒ වගේම මේක වටේම විවිධ වෙළඳ කුටි විශාල සංඛ්‍යාවක් තියෙනවා. අපි දැන් මේ චෛත්‍ය මළුවට තුලෙන් යන්න මේ විදිහට තමයි වටේම තියෙනවා වෙළඳසල් කිහිපයක් ඔය තියෙන්නේ. ඉස්සරහා චෛත්‍ය ඈතට දිස්සන ආකාරය අපි ළඟට ගිහින් බලමු. මේ චෛත්‍ය වටේටම පොඩි චෛත්‍ය ගොඩාක් තියෙනවා. ඒ වගේම මේකට මංකි ටෙම්පල් කියලාත් කියනවා. ඒ තරම් විශාල වඳුරන් ගානයක් ඉන්න මේ ප්‍රදේශයේ මේ චෛත්‍ය වටේටම අපි ළඟට ගිහින් බලමු. මේ චෛත්‍ය ගැන තව කතා කළොත් එහෙම මේක නේවාරි බුද්ධාමේ වජ්‍රයාන සම්ප්‍රදායට අනුව නිර්මාණය කරන ලද චෛත්‍යයක්. එතකොට මේ නේවාරි බුද්ධාමට අනුව මංජුශ්‍රී කියන බෝධිසත්වයා මේ කන්ද සම්බන්ධ විවිධ ජනප්‍රවාද තියෙනවා. මේ මංජුශ්‍රී කියන බෝධිසත්වයා තමයි ඉගෙනීමට සහ බුද්ධියට අධිපති බෝධිසත්වයා. මේ බෝධිසත්වයා මේ කන්ද ඔසවාගෙන ඉඳලා තියෙනවා. ඒතර මේ කන්ද ඔසවාගෙන ඉන්නකොට දැන් කත්මණ්ඩු නිම්නයේ ඉස්සර ජලාශයක් විතර තමයි තිබිලා තියෙන්නේ. ජලාශයේ නෙළුම් මලක් තිබිලා තියෙනවා. නෙළුම් මල පසු කාලීනව ජලාශය අයින් කරලා මේ කත්මණ්ඩු ජලාශයේ ජලය අයින් කරලා කත්මණ්ඩු නිම්නයේ ජනාවාස කිරීම සඳහා ඇදුවට පස්සේ මෙතන මේ නෙළුම් මල තිබිච්ච තැන මේ කන්ද තියලා මේ චෛත්‍ය තියෙන ස්ථානයේ විශේෂ ආගමික සිද්ධාස්ථානයක් බවට පත් කළා කියලා තමයි ජනප්‍රවාදවල තියෙන්නේ. අපි මේ චෛත්‍ය වටේ ඇවිදිනකොට බලමු මේ වගේ ඝණ්ඨාර කිහිපයක්ම තියෙනවා. ඒ වගේම සාමාන්‍යයෙන් අපි මීට පෙර දැක්ක
බුද්ධ ස්තූපයම නැත්තං බුද්ධනාත් ස්තූපය වගේම තමයි මේ සම්ප්‍රදාය ටිබෙට් සම්ප්‍රදාය අනුකූලව නිර්මාණය කරපු මේ චෛත්‍ය වටේ සුදු පාට ගාලා තියෙනවා. ඒ වගේම ඉහළ රත්තරන් පාට ගාලා තියෙනවා සහ අර සම්ප්‍රදායික ටිබෙට් චෛත්‍යවල තියෙන ස්තූපවල තියෙන S2 මේකෙත් නිර්මාණය කරලා තියෙනවා. අපි අතර මේක වටේ ඇවිද්දා ගොඩක් මේ වෙලාවේ ගොඩක් සංචාරකයෝ ඇවිල්ලා හිටියා. ඒ වගේම ඈතින් පේන්නේ අපිට කත්මණ්ඩු නිම්නය. අපි කත්මණ්ඩු නිම්නය බලන්න මේ තියෙන කෞතුකාගාරය. අපි කෞතුකාගාරය ඇතුළට ගිහින් බලමු. කෞතුකාගාරේ මොනවද තියෙන සෑම තැනම මේ වගේ වඳුරෝ දක්නට ලැබෙනවා. ඒ හින්දා තමයි මේකට මංකි ටෙම්පල් නැත්නම් වඳුරු පන්සල කියලා කියන්නේ. මේ ඈතින් පේන්නේ කඳු වලින් වටවෙච්ච කත්මණ්ඩු නිම්නය. වටේම තියෙන කඳු අද අහස එච්චර පැහැදිලි නැහැ. අහස වලාකුළු බර දවසක් නැත්තම් එක පැත්තකින් හිමාල කඳු වැටියත් කත්මණ්ඩු නිම්නය සමග දර්ශනය අද ඒක පේන්නේ නැහැ. මොකද වලාකුළු නිසා. ඉතින් මේ සෙම්බුනාත් පන්සලේ අලංකාරය බරණ ගමන් එතන තියෙන කුඩා කෞතුකාගාරය. මේ කෞතුකාගාරේ ඉපැරණි බෞද්ධ නටබුන් කිහිපයක් ආරක්ෂාකාරීව තියලා තියෙනවා. මේ විදිහට මම ආවා. බුදුරජාණන් වහන්සේගේ බුදු වීම, ඉපදීම, පිරිනිවන් යෑම වගේ විශේෂ අවස්ථා සහිත පැරණි පිළිම කිහිපයක් මෙම කෞතුකාගාරයේ තියෙනවා. අනුබන් කෞතුකාගාරයෙන් එළියට ආම හැමතැනම ඉන්න වඳුරු අපි නිකන් රිලව් නෙමෙයි වඳුරු జాතියක්. මේ නේපාලින විශේෂ වඳුරු జాතියක් මේ පන්සල පුරාවටම ඉන්නවා. ඒ වගේම එන බැතිමතුන්ට සංචාරකයන්ට කරදර කරනවා මේ වඳුරු. ඒ කියන්නේ කන දේවල් එහෙම උදුර ගන්න බලනවා. ඉතින් මෙතන ඉරිසක් ඉන්න වඳුරු එලවන්න. නමුත් මේක එලවන්න බැරි වැඩක්. වටේ මේ සම්පූර්ණ කන්ද පිහිටි ප්‍රදේශයෙම අධික වඳුරු ගහනයක් ඉන්න ප්‍රදේශයක්. අනුබාල ඒගොල්ලෝ සෙල්ලම් කරනවා. ඒ වගේම ගොඩාක් සංචාරකයන්, නේපාල සංචාරකයන් විතරක් නෙමෙයි මෙතනට විදේශ සංචාරකයන් පවා මේ විදිහට තමයි ෆොටෝස් ගන්න වඳුරු ඉන්නවා. යාළුවෝ කට්ටිය කලබලලා දුවන්න යන්නේ. ඉතින් බලන්න කොච්චර ලස්සන තැනක්ද කියලා. මේක ඇත්තටම නේපාල බෞද්ධ ජනතාවගේ පමණක් නෙමෙයි, ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පමණක් නෙමෙයි. මේක සෑහෙන පිරිසකගේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත ලස්සන තැනක්. ඇත්තටම මෙතනින් සම්පූර්ණ කත්මණ්ඩු නගරයම අලංකාරව බලා ගන්න පුළුවන්. මට යාළුවෙක් හම්බුණා. එයාත් මෙතන ඉන්න කෙනෙක්. ඉතින් මේ චෛත්‍ය වටයක් යමු. දැක්කම මේ චෛත්‍ය විශේෂත්වය තමයි සුදු පාටයි. ඉහළ කොටස රත්තරන් පාටින් හදලා කත්මණ්ඩු නගරේ පොඩි පරිවාර චෛත්‍ය සලකන්නේ මේ පන්සල් තියෙනවා. ඒ වගේම මේකේ අපිට පොඩි පන්සලක් රත්තරන් පාටින් තමයි දේවාලයක් වගේ අලංකාරය කරලා තියෙන්නේ. මේ තියෙන නේපාල නගරය කත්මණ්ඩු නගරය. ඒ වගේම මැදදී අගමැති ගඟ කත්මණ්ඩු නගරය දර්ශනීය දිස්සන්න නම් සෙම්බුනාත් කඳු මුදුනට එන්නවා. සෙම්බුනාත් මහාචල්‍ය කියලා මේකට කියනවා. අධික ජනගහනයක් ඉන්න කත්මණ්ඩු නගරය. මේ වගේ පොඩි නිර්මාණ මෙතන අලවි සඳහා තියලා තියෙනවා. කන්නේ ගන්ටාර තියෙනවා. ඒ වගේම කොඩි වේලවල් තියෙනවා. මේ විශේෂයෙන්ම බෞද්ධ සිද්ධාස්ථානවල නේපාලයේ මකර ලාංඡනය විශේෂයි. ඒ වගේම මේ බෙර අපි කියන ට්‍රේන් වීල්ස් කියා තමයි කියන්නේ. හැමතැනම කත්මණ්ඩු නගරේ පුරා තියෙනවා. ඔයන් පෙන්නේ සමහර අය තොප්පියක් දාන් යනවා. ඒ තමයි සම්ප්‍රදායික නේපාලයේ තියෙන හිස් වැසුම. ඉතාම අලංකාර දර්ශනයක්. මේ අපි හවස ඉන්නේ. හවස ඉර බහගෙන යන මොහොත චෛත්‍ය ළඟ. චෛත්‍ය බලන්න S2 වගේ අපි දිහා බලන් ඉන්න වගේ පේන්නේ. කොහෙන්ද බැලුවත් අපි දිහා බලන් ඉන්න වගේ තමයි චෛත්‍ය පේන්නේ. බලන්න කොච්චර ලස්සනද කියලා. හන්දෑව
කත්මණ්ඩු නගරයේ එහිලින් ඉර බැස යනවා. අපි වගේ මුස ස්ථානයක ඉන්නේ. ඒ වගේම අපිට හිමාලය දර්ශනය සඳහා මම හිමාලය බලන්න ගියා චන්දගිරි හිල් වෙත. ඒ වීඩියෝ එක ඉස්සරහට එනවා. ඒකත් බලන්න. දැක්කම චෛත්‍ය අපි ඉඳලා බලන් ඉන්න වගේ තමයි පේන්නේ. අර කියලා තියෙන හතරස් කොටු තියෙන S2 එක විශේෂ ලක්ෂණයක්. පාන් කොච්චර ලස්සන දර්ශනයක්ද ඉර බැහැගෙන යනවා. ගොඩක් අය ඇවිල්ලා මේ පහළ නරඹන්නේ මේ ඉර බැහැගෙන යන දර්ශනය. එහෙනම් අපි සෙම්බුනාත් චෛත්‍යයේ වීඩියෝයේ පළවෙනි කොටසෙන් සමුගන්නවා. අපි ඊළඟට හමු වෙමු දෙවෙනි කොටසේ. මම දැන් සෙම්බුනාත් චෛත්‍යයේ පහළට බහිනවා. පහළට බැස්සට පස්සේ මේ කන්ද පාමුල තියෙන ඉදා අලංකාර පන්සලකට මං යනවා. එම කොටස දෙවන වීඩියෝෙන් බලාපොරොත්තු වෙන්න. එහෙනම් හැමෝටම ජය වේවා. සුබ දවසක්.